අපි මේ යටතේ මුලින්ම කතා කරන්නේ ලුණු හිස ගැන. මෙන්න මේ ලුණු හිස ඉතා ඈත අතීතයේ ඉඳන්ම හිසකෙස්වල වර්ධනය වැඩි කරන්න යොදාගත් ද්‍රව්‍යයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයා දන්නවද මෙන්න මේ ලුණු හිස වල අධික වශයෙන් සල්ෆර් අඩංගු වෙලා තියෙනවා. මෙන්න මේ සල්ෆර් මගින් ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩි කරනවා. මෙන්න මේ ප්‍රෝටීන් තමයි හිසකෙස් වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රෝටීන් වල උත්තේජනය වැඩි කිරීම නිසා ඇත්තටම සිදුවෙන්නේ හිසකෙස් වල තුනීභාවය නැති වෙලා හිසකෙස් ඝනකම් භාවයට පත්වීම. ඉතින් මෙන්න මේ දේවල් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. ඒ පරීක්ෂණ වලට සහභාගී වුණු පුද්ගලයන්ට සති 2ත් සති 6ත් අතර කාලයේදී නැවතත් හිසකෙස් වර්ධනය කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපි දැන් බලමු මෙන්න මේ ලුණු හිස එක කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ දෙයට ඔයාට කුඩා ලුණු හරි එහෙම නැත්නම් ලොකු ලුණු හරි මෙන්න මේ දෙවර්ගයෙන් කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. පළමුවෙන් කරන්න ඕනේ මෙන්න මේ ලුණු ගෙඩිය කුඩාවට කපාගෙන යුස මිරිකා ගන්න එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ යුස ටික ඔයාගේ හිස් කබලේ ආලේප කරන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් මෘදුව සම්බාහනය කරන්න. මෙන්න මේ විදිහට විනාඩි 20ක් විතර හිස් කබලේ මෙන්න මේ ලුණු යුස එක රැඳෙන්න ඉඩ දෙන්න. අවසාන වශයෙන් පුළුවන් සැම්පෝ එකකින් ඔයාගේ හිසකෙස් හොදා හරින්න. ලුණු යුස වලින් එන ආවේනික ගන්ධය ඉවස ගන්න අමාරු කෙනෙක් නම් ඒ කෙනෙක්ට පුළුවන් මෙන්න මේ ලුණු යුස එකටම දෙහි යුස හරි රෝස වතුර හරි එකතු කරගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දෙගුණයක් වේගයෙන් හිසකෙස් වර්ධනය කරන ගෙදරදීම කර හැකි ස්වභාවික සත්කාර 7ක් ගැන. වර්තමානයේ වෙද්දී ගොඩක් දෙනෙක් ඒගොල්ලෝගේ හිසකෙස් වර්ධනය සඳහා භාවිතා කරන්නේ කෘත්‍රිම දේවල්. මෙන්න මේ කෘත්‍රිම දේවල් නිසා ඒගොල්ලොන්ට අහිතකර බලපෑම් ඇති වෙනවා. ඒ වගේම හිසකෙස් වල වර්ධනය දුර්වල වෙනවා. මෙන්න මේ දේවල් හින්දා නොයෙකුත් ප්‍රශ්න වලට ගොඩක් දෙනෙක් මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පුළුවන් ඔයාට ස්වභාවික සත්කාර 7ක් ගැන දැනගන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් ඇඳලා ඉන්න. අපි දැන් යන්නේ මේ සත්කාර වලින් දෙවෙනි සත්කාරය ගැන ඉගෙන ගන්න. අංක 2 පොල් කිරි. හිසකෙස් පිළිබඳ විශේෂඥයන් කියන විදිහට පොල් කිරි කියන්නේ ස්වභාවිකව හිසකෙස් වර්ධනය කරගන්න තියෙන හොඳම දෙයක්. ඒකට හේතුව තමයි හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය වෙන යකඩ, පොටෑසියම්, හිතකර මේදම්ල වගේ දේවල් මෙන්න මේ පොල් කිරි වල අඩංගු වෙනවා. ඉතින් මේ සත්කාරය සඳහා ඔයාට හිසේ ආලේප කිරීමට ප්‍රමාණවත් තරම් නැවුම් උකු පොල් කිරි අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේකට දෙහි බෑයක යුස අවශ්‍ය වෙනවා. ඒ වගේම ලැවෙන්ඩර් තෙල් බින්දු කිහිපයක් අවශ්‍ය වෙනවා. දැන් මම මේ කිව්ව අමුද්‍රව්‍ය තුන හොඳින් මිශ්‍ර කරලා හිස් කබලේ ආලේප කරලා විනාඩි 15ක් විතර හොඳින් සම්බාහනය කරන්න. ඊට පස්සේ කරන්න ඕනේ ෂවර් කැප් එකකින් ඔයාගේ හිසකේ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා විනාඩි 45ක් විතර පොල් කිරි ඔයාගේ හිස් කබල මත තිබෙන්න අරින්න. අවසානයේ සුපුරුදු පරිදි ඔයාට පුළුවන් හිසකෙස් හොඳින් හොදා ගන්න. ඉතින් මේ පොල් කිරි සත්කාරය සතියකට දෙවරක් කිරීම මගින් හිසකෙස් වැටීම නවතාගෙන නව හිසකෙස් වර්ධනය කර ගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. දැන් බලමු අපේ හිසකෙස් කොහොමද දික් වෙන්නේ කියලා. අපේ කෙස් කලම සෑදිලා තියෙන කෙරටින් කියන ප්‍රෝටීන් වලින්. කේශ මූලය මගින් අලුත් සෛල හදද්දී කෙස් වල අග කොටස දික් වෙනවා. කොණ්ඩේ දික් වෙන්නේ අන්න ඒ විදිහටයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් අඟල් 6ක වගේ ප්‍රමාණයක් කොණ්ඩේ මේ විදිහට දික් වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හිස් කබල මත කෙස් ගස් ලක්ෂයක් පමණ තියෙනවා. හැබැයි දවසකට කෙස් ගස් 100ක් පමණ හැලී යාම සිද්ධ වෙනවා. සමහර අයගේ මෙන්න මේ විදිහට හැලී යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් වයසට ඇද්දී හිසකෙස් හැලී යාමේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් ඒ සඳහා ගන්න ප්‍රතිකාර හේතු වුණොත් ඔවුන්ගේ හිසකෙස් හැලී යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මෙන්න මේ විදිහේ විශේෂ හේතුවක් නැතුව කෙනෙකුගේ දවසකට වැඩෙන හිසකෙස් ප්‍රමාණය 100ට වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් ඔහුගේ හිසකෙස් හැලී යාමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. අංක 3 යටතේ අපි කතා කරන්නේ ඇපල් සයිඩර් විනාගිරි ගැන. ඇපල් සයිඩර් විනාගිරි කියන්නේ මිනිස් සෞඛ්‍යයට ඉතාමත් හිතකර විනාගිරි වර්ගයක්. මෙන්න මේ විනාගිරි මගින් අපේ හිස් කබල හොඳින් පිරිසිදු කරනවා. ඒ වගේම හිසකෙස් වර්ධනයට අවශ්‍ය pH අගේ හිස් කබල මත පවත්වා ගන්න උපකාරී වෙනවා. ඉතින් මේ ඇපල් සයිඩර් විනාගිරි බෝතලයක් ඔයාට සුපිරි වෙළඳ සැලකින් ඉතාමත් පහසුවෙන් මෙලදී ගන්න පුළුවන්. ඉතින් මේ ඇපල් සයිඩර් විනාගිරි වලින් මේ සැඳි දෙකක ප්‍රමාණයක් වතුර වීදුරුවක හොඳින් දිය කරගත යුතුයි. ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් ඔයාගේ හිසකෙස් හොඳින් හොදලා මෙන්න මේ මිශ්‍රණය ආලේප කරලා ඔයාට පුළුවන් හොඳින් සම්බාහනය කරන්න. මෙන්න මේ ක්‍රමයෙන් හින්දා ඔයාගේ හිසකෙස් වර්ධනය වෙනවා වගේම ඔයාගේ හිසකෙස් වලට දිලිසෙන ස්වභාවයක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ හිසකෙස් වල යම්කිසි ආසාදන අන්න ඒ දේවල් වර්ධනය කරලා ඔයාට නිරෝගී කෙස් කලබල ලබා දෙනවා. අංක 4 බිත්තර. ලෝපුරා ඉන්න කාන්තාවන් බොහෝම දෙනෙක් ඉතාමත් ඉක්මනින් හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් තමයි මෙන්න මේ බිත්තර කියන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ බිත්තර වල වැඩිපුරම අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන් කියලා. අපගේ හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් අලුත් වැඩියවටත් මෙන්න මේ ප්‍රෝටීන් වැදගත් වෙනවා. ඒ වගේම හිසකෙස් වල නිරෝගී පැවැත්ම සඳහා උපකාරී වන සල්ෆර්, සෙලේනියම්, ඒ වගේම යකඩ, සිංක් සහ පොස්පරස් කියන සංඝටකත් බිත්තර තුල යහමින් අඩංගු වෙනවා.
හිසකෙස් වල වර්ධනය වැඩි කරගන්න මෙන්න මේ බිත්තර යොදාගෙන හෙයා මාස්ක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ මාස්ක් එක හදාගන්න ඔයස්තරොම් කරන්න ඕන බිත්තරයකින් සුදු මදේ වෙන් කරගන්න එකයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙන් කරගත්ත සුදු මදේට ඔයා එකතු කරගන්න ඕනේ ලැවෙන්ඩර් තෙල් හරි එහෙම නැත්නම් ඔලිව් තෙල් වලින් මේ සැන්දක් එකතු කරගන්න ඕනේ. ඒකම මේකට එකතු කරගන්න ඕනේ මීපැණි ස්වල්පයක්. මෙන්න මේ විදිහට ගත්ත අමුද්‍රව්‍ය විතර හොඳින් මිශ්‍ර කරලා ඔයාට මෙන්න මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මිශ්‍රණය ඔයාට පුළුවන් හිසකෙස් වල ආලේපන කරන්න. මෙන්න මේ විදිහට ආලේප කරලා විනාඩි 20ක විතර කාලයක් තියලා ඔයාට පුළුවන් ඔයාගේ හිසකෙස් හොදා හරින්න. ඒ වගේ මතක තියාගන්න ඕනේ මේ මාස්ක් එක හොදා හරිද්දී ඔයා අනිවාර්යයෙන්ම සීතල වතුර හා ෂැම්පූ යොදා ගන්න ඕනේ. අතියට එක්වරක්වත් හෙයා මාස්ක් ට්‍රීට්මන්ට් එක කරොත් ඔයාට පුළුවන් දීප්තිමත් නිරෝගී කෙස් කලමක් ලබා ගන්න. අංක 5 යටදී අපි කතා කරන්නේ උළුහල් ගැන. හිසකෙස් වැටීම නවත්වා ගැනීමට සහ හිස්සොර තත්ත්වයන් අඩු කර ගැනීමට ඈත අතීතයේ සිටම කාන්තාවන් මෙන්න මේ උළුහල් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම හිසකෙස් වල වර්ධනය වේගවත් කරන්නත් මෙන්න මේ උළුහල් වලට හැකියාව තියෙනවා. උළුහල් වල ප්‍රෝටීන් වගේම හිසකෙස් වර්ධනය වේගවත් කරන නිකොටීනික් කියන අම්ල වර්ගයක් අඩංගු වෙනවා. මෙන්න මේ මිශ්‍රණය හදන්නවා කරන්න ඕන උළුහල් ස්වල්පයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මෙන්න මේක පේස්ට් එකක් වෙනකන් අඹර ගන්න එක. මෙන්න මේ විදිහට හදාගත්ත පේස්ට් එකට ඔයා පොල් තෙල් හරි පොල් කිරි හරි ස්වල්පයක් එකතු කරන්න. මෙන්න මේ මිශ්‍රණය හොඳින් ඔයාගේ හිසකෙස් වල ආලේප කරලා පැය භාගයක් තියෙන හැටලා ඔයාට පුළුවන් මෙන්න මේක හිසකෙස් වලින් සෝදා හරින්න. පසුව මෘදු ෂැම්පූ වර්ගයක් යොදාගෙන ඔයාට පුළුවන් මෙන්න මේ හිසකෙස් සෝදා හරින්න. ඔයාගේ මොකට පුළුවන් උළුහල් රැයක් පෙගෙන්න තියලා උදෑසන මෙන්න මේ උළුහල් අඹරලා ඔයාගේ හිසේ ආලේප කරන්න පුළුවන්. උළුහල් මගින් හිසකෙස් තුනී වීම, වියලීම, ඒ වගේම දුර්වල වීම වැනි තත්ත්ව සුව කරලා හිසකෙස් බෙහෙවින් ඝනව වවා දීම සිදු කරනවා. අංක 6 ග්‍රීන් ටී. ග්‍රීන් ටී එහෙම නැත්නම් හරිත තේ කියන්නේ ඖෂධීය ගුණයෙන් පිරිපුන් තේ වර්ගයක් කියලා ඔයා දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපි ග්‍රීන් ටී බොන්නේ අපේ බර අඩු කරගන්න වගේ දේවල් වලට. ඒ වගේම අපගේ හිසකෙස් වල වර්ධන වේගය වැඩි කරන්නත් මෙන්න මේ ග්‍රීන් ටී වලට සුපිරි හැකියාවක් තියෙනවා. මෙන්න මේ ග්‍රීන් ටී වල ප්‍රතිඔක්ෂිකාරක රාශියක් අඩංගු වෙනවා. ඒ වගේම මෙන්න මේ හින්දා අකලට හිසකෙස් ගැලවී යමත් නතර වෙනවා. බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මෙන්න මේ අවස්ථාවේ අපිට කරන්න තියෙන්නේ සරලම දෙයක්. පාවිච්චි කරපු තේ බෑග් රස්නේ පිටින්ම හිස් කබලේ ආලේප කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. පැයක් විතර මේක හිස් කබලේ තිබෙන්න ඇරලා ඔයාට පුළුවන් මේක සීතල වතුරෙන් හොදා හරින්න. මෙන්න මේ ක්‍රියාවලිය ඔයාට හැකි සෑම විටම කිරීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අංක 7 නෙල්ලි. නෙල්ලි පුංචි උනත් නෙල්ලි වල තියෙන ඖෂධීය ගුණය නම් පුංචි නැහැ. නෙල්ලි තුල ඉහළ විටමින් C ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙන්න මේ විටමින් C සිරුරුතුරදී ප්‍රතිඔක්ෂිකාරකයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙන්න මේ විටමින් C වලින් තමයි හිසකෙස් වල තැනුම් ඒකකය වෙන කොලජන් නිෂ්පාදනය කරනු ලබන්නේ. ඒ වගේම හිසකෙස් වල වර්ධනය සඳහා අත්‍යවශ්‍යම කණජයක් වන යකඩ අවශෝෂණයත් පහසු කරනවා මෙන්න මේ විටමින් C මගින්. නිතර නෙල්ලි අනුභව කිරීම මගින් ඔයාට පුළුවන් හිසකෙස් වල වර්ධනය වේගවත් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නෙල්ලි යුස තේ හැඳි දෙකක් හරි උඩු කරගත් නෙල්ලි තේ හැඳි දෙකක් හරි සමාන දෙහි යුසත් එක්ක මිශ්‍ර කරලා ඔයාට පුළුවන් හිස් කබලේ ආලේප කරන්න. ඒ වගේම නෙල්ලි මගින් වයසට යාමේ ක්‍රියාවලියත් ප්‍රමාද කරනවා. උදේට නෙල්ලි ගෙඩි 3ක්, දවල්ට නෙල්ලි ගෙඩි 2ක් හා රාත්‍රියට එක් නෙල්ලි ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අවුරුදු 100ක තරම් දීර්ඝායුෂ ලබා ගන්න පුළුවන් කියලා ඉපැරණි ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. ඉතින් මේ ස්වභාවික සත්කාර ක්‍රම භාවිතා කරලා ඔයාටත් පුළුවන් ඔයාගේ හිසකෙස් වල වර්ධනය දෙගුණයකින් වැඩි කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. හිසකෙස් සම්බන්ධ ගැටලු සම්බන්ධව අපේ වීඩියෝ තියෙනවා, පරණ වීඩියෝ තියෙනවා. ඒවත් ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.